හරි. අපි දැන් ඇප්ලයිඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කලින් සාකච්ඡා කරා. දැන් යන්න හදන්නේ ඇප්ලයිඩ් පේපරේ පළවෙනි කොටසේ ඔයාලට එන දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඉන්නේ ප්‍රක්ෂිප්ත පාඩමේ. ප්‍රක්ෂිප්ත කියන්නේ මැත්ස් වල විතරක් නෙමෙයි ෆිසික්ස් වලත් තියෙන පාඩමක්. අපි උදාහරණ තුනකුත් එක්ක මේ ප්‍රශ්නේ සාකච්ඡා කරමු. හරි. මාතෘකාව ප්‍රක්ෂිප්ත. ප්‍රක්ෂිප්තය කියන්නේ ඇත්තටම පරාවල හැඩය පතයක යන චලිතයකට පරාවල හැඩ පතයක යන චලිතයකට මේ ඇත්තට මේ චලිතය අපිට එකපාර මේ ඇනලයිස් කරන්න ගත්තොත් එහෙනම් පොඩ්ඩක් සංකීර්ණ වෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ මේ ප්‍රක්ෂිප්තයක මොකක් හරි වස්තුවක් යනවා නම් ඒ වස්තුවේ චලිතය අපි කොටස් දෙකකට කඩා ගන්නවා. ඒ කොටස් දෙක තමයි සිරස් චලිතය සහ තිරස් චලිතය. සිරස් චලිතය සහ තිරස් චලිතය. ප්‍රක්ෂිප්තේ කොටස් දෙකකට කඩාගත්තට පස්සේ මේ තියෙන සිරස් චලිතය මේ චලිතය සාමාන්‍ය වස්තුවක් නිකම්ම එතන ඉඳන් ඉහළට විසි කරලා ආපහු එතනට වැටෙන චලිතයක් වගේ තමයි ප්‍රක්ෂිප්තයක සිරස් චලිතය යන්නේ. තිරස් චලිතය ඒකට ගුරුත්වයමුත් කිසිම බලපෑමක් නැතුව මේ සිරස් චලිතය ක්‍රියාත්මක වෙන කාලය ඇතුළතදී මේ තිරස් චලිතය දිගටම එයාට මුලදී හම්බුන ප්‍රවේගයෙන්ම එයා දිගටම චලිතය වෙනවා. හරි. දැන් මම මෙහෙම ගන්නම්කෝ. මම හිතන්නම් මේ වගේ වස්තුවක් මෙන්න මෙතන තියෙනවා. මේ වස්තුව θ කෝණයකින් අපි u ප්‍රවේගයක් ලබා දෙනවා. θ කෝණයකින්. දැන් මම කියවනේ ප්‍රක්ෂිප්ත අපි ගණන් හදද්දී අපි චලිතය කොටස් දෙකකට කඩා ගන්නවා. සිරස් චලිතය සහ තිරස් චලිතය. එතකොට ප්‍රවේගයත් කොටස් දෙකකට කඩා ගන්නවා. සිරස් ප්‍රවේගය සහ තිරස් ප්‍රවේගය විදිහට. මේ සිරස් ප්‍රවේගය ගන්නෙ මේකේ sin අගේ u sin θ. තිරස් චලිතයේ ප්‍රවේගය ගන්නෙ cos අගේ u cos θ. හරි. ඊට පස්සේ මේ සිරස් චලිතයට අපිට දාන්න පුළුවන් අපි දන්න චලිත සමීකරණ. අපි දන්න චලිත සමීකරණ තුන මොකක්ද? s සමානයි ut ධන භාගයයි a t වර්ගය p වර්ගය සමානයි u වර්ගය ධන 1as b සමානයි u ධන at. ඔය චලිත සමීකරණ තුන අපි දන්න චලිත සමීකරණ තුන. ඉතින් මේ තුන පාවිච්චි කරලා අපි කරන්න දෙන්නේ ප්‍රක්ෂිප්තයක් හම්බුනාට පස්සේ ප්‍රක්ෂිප්තයේ සිරස් සහ තිරස් චලිත වලට මේ සමීකරණ තුන වෙනම ඇප්ලයි කරලා අපිට හොයන්න ඕන දේ හොයන්න. දැන් ප්‍රක්ෂිප්තයකට තියෙනවා පියාසර කාලය කියලා එකක්. ඒ පියාසර කාලය කියන්නේ මෙන්න මේ පටන් ගත්ත තැනක ඉඳලා මේ සිරස් චලිතයේ සැලකුවොත් මේ සිරස් චලිතයේ යෙදෙනවා කියලා අපි සලකවුවොත් එම් ප්‍රක්ෂිප්තයේ අපි දැන් ප්‍රවේගය කොටස් දෙකකට කඩනවා. මේ සිරස් චලිතයේ කියන්නේ මෙයා උඩ ගිහිල්ලා ආපහු හිටපු තැනටම හරි පල්ලෙහාට යන්නත් පුළුවන්. එහෙම හරි ගිහිල්ලා මෙයා නවතිනකන් කාලය තමයි පියාසර කාලය කියලා කියන්නේ ප්‍රක්ෂිප්තයක. ඒ පියාසර කාලයේ ඇතුළත මේ තිරස් චලිතය හැම වෙලේම වගේ තියෙනවා. හැම වෙලේම තිරස් චලිතය තියෙනවා කියන්නේ එයා මේ ප්‍රවේගයෙන් අර කාලය ඇතුළත තිරසට තල්ලේ වෙනවා. හරි. අපි දැන් කෙලින්ම යමු ගණන් වලට. ගිහිල්ලා අපි ගණන් ටික හදලා බලමු. හරි. අපි 2024 A level ප්‍රශ්නයක්. ප්‍රශ්නේ කියන්නේ මේ විදිහේ ප්‍රක්ෂිප්තයක් තියෙනවලු. අංශුවක් ඕලාක්ෂයේ ඉඳලා θ කෝණයකින් ආනතෝ u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. ඕලාක්ෂයේ ඉඳලා l දුරකින් තියෙනවා h උස බිත්තියක්. ඒ බිත්තිය ඇවිල්ලා මේ අංශුව හැප්පෙනවලු. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේක h සමානයි l tan θ ඍණ gl වර්ගය බෙදීම 2u වර්ගය sec වර්ගය θ බව පෙන්වලා sin 2 θ විශාලයි gl බෙදීම u වර්ගය බව අපෝහණය කරන්න කියලා. තව ගාණිත තත්ත්වයක් දීලා තියෙනවා h කියන එක බිඳුවට විශාලයි කියලා. හරි. අපි එහෙනම් ගාන පටන් ගමු. කොහොමද පටන් ගන්නේ? අපි ප්‍රක්ෂිප්ත ගානක මුලින්ම හොයාගන්න අපිට ගොඩක් වැදගත් වෙන දේ තමයි පියාසර කාලය. පියාසර කාලය හොයන්න මේ ගානේදී අපිට සිරස් චලිතය පාවිච්චි කරන්න ඕනේ නැහැ. උදාහරණ තිරස් චලිතය පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලා මම මේ ප්‍රවේගය දෙකට කඩා ගන්නවා. සිරස් ප්‍රවේගය මොකද්ද? u sin θ. තිරස් ප්‍රවේගය මොකද්ද? u cos θ. හරි. දැන් මෙයා මේ ප්‍රක්ෂිප්තයේ ක්‍රියාත්මක වෙන්නේ
මෙයා ඇවිල්ලා මේ බිත්තිය වදිනකන් විතරයි. ඒ කියන්නේ මෙයා u cos θ ප්‍රවේගයෙන් L දුරක් මේ පැත්තට චලනය වෙලා තියෙනවා. නිකම්ම අපි දන්නා S සමානයි ut. ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් පියාසර කාලය කීයද කියලා. පියාසර කාලය මම සිම්පල් t දා ගන්නම්. පියාසර කාලය වෙන්නේ L බෙදීම තිරස් ප්‍රවේගයෙන් වද u cos θ. හරි. ඒක හොයාගන්න. දැන් මෙයා සිරස් විස්ථාපනය මෙයා මෙතන ගැටෙද්දි සිරස් විස්ථාපනය පොළවේ ඉඳන් h. ඒ හින්දා මම දැන් දාන්නම් ඉහළට මෙයාගේ සිරස් චලිතයට s සමානයි ut ධන භාගයයි at වර්ගය දානවා. හරි. s කීයද? සිරස් විස්ථාපනය h. සිරස් ප්‍රවේගය ආරම්භ සිරස් ප්‍රවේගය u sin θ. u sin θ. පියාසර කාලේ අපි හොයාගත්තා L බෙදීම u cos θ. හරි. ඒ කියන්නේ මොකද්ද? මේ ප්‍රක්ෂිප්තයේදී ප්‍රක්ෂිප්ත වල ගොඩකදී ඒ කියන්නේ ත්වරණය වෙන්නේ සිරස් චලිතයේ ත්වරණය වෙන්නේ මොකද්ද? ගුරුත්ව ත්වරණය. ගුරුත්ව ත්වරණය තියෙන්නේ පහළට. අපි චලිත සමීකරණ දාන්නේ ඉහළට. එහෙනම් ත්වරණය දාන්නේ ඍණ විදියට. ඍණ g බෙදීම 2යි. මෙතන ආපහු මේකේ වර්ගය L වර්ගය බෙදීම u වර්ගය cos වර්ගය θ. හරි. මේකෙදි මම චුට්ටක් සුළු කරගන්න u ට u කැපෙනවා. h සමානයි එතන sin බෙදීම cos tan θ වෙනවා. L tan θ ඍණ g බෙදීම 2යි L වර්ගය u වර්ගය එකයට cos වර්ගය θ කියන්නේ මොකද්ද? sec වර්ගය θ. sec වර්ගය θ. හරි. හරිනේ. අපි බව පෙන්වන්න ඕන එක පෙන්නලා ඉවරයි. හරි. දැන් ඊට පස්සේ යමු ඉතුරු කොටසට. අපෝහණයක් තියෙන්නේ. මම මේ කොටස මකා ගන්නවා. හරි. දැන් අපි මං කියවනේ ගාණ අපිට දත්තයක් දීලා තියෙනවා කියලා. h විශාලයි බිඳුව කියලා. ඒ කියන්නේ මේ බිත්තියේ උස බිඳුවක් නෙමෙයි බිඳුවට වඩා වැඩි. කියන්නේ මේක බිත්තියට උසක් තියෙනවා. එහෙනම් ඉතින් අපි මේ දීලා තියෙන தත්ත්වෙම මෙතනට පාවිච්චි කරමු. h විශාලයි බිඳුව නම් h විශාලයි බිඳුව කියන්නේ L tan θ ඍණ g L වර්ගය ඍණ 2u වර්ගය sec වර්ගය θ බිඳුවට වඩා විශාල වෙන්න ඕනේ. හරි. මම මෙයාව එහා පැත්තට දා ගන්නවා. එහා පැත්තට දාගත්තාම මට එනවා L tan θ විශාලයි g L වර්ගය බෙදීම 2u වර්ගය sec වර්ගය θ කියලා. හරි. මම මෙහෙම වැඩක් කරගෙන මේ බෙදීම sec වර්ගය θ කියන්නේ අපි හැමෝම දන්නවා එක දන tan වර්ගය θ. එක දන tan වර්ගය θ. ඕවා අපේ ත්‍රිකෝණ විදිහට ගන්නවා. හරි. මේ මම L කපා ගන්න. මේ L එකට මෙතන L එකක් කැපුවා මෙතන L එකක් ඉතුරුයි. එතන එකක් ඉතුරුයි. හරි. දැන් මම මෙහෙම කරගන්න. මෙයාව මේ පැත්තට දානවා. මේ දෙක උඩට ගන්න. එතකොට අපිට එනවා 2යි tan θ බෙදීම 1 ධන tan වර්ගය θ විශාලයි g L බෙදීම 2u වර්ගය කියලා. sorry 2යි කරන්නේ g L බෙදීම u වර්ගය කියලා. දැන් මේ අපි හැමෝම දන්නවා මේ කවුද කියලා. මෙයා තමයි sin 2යි θ. නේද? ත්‍රිකෝණ විදිහේදී අපි දන්නවා මේ sin 2යි θ කියලා. එහෙනම් දැන් අපි ගණන් හදලා ඉවරයි. දැන් අපිට මේක කෙලින්ම කියන්න පුළුවන්. මෙයා කියන්නේ sin 2යි θ. sin 2යි θ විශාලයි g L බෙදීම u වර්ගය. හරි. අපි ගණන් හදලා ඉවරයි. හරි. අපි දැන් යන් 2023 24 level දාන්නට මේ ගානේදී කියන්නේ මෙහෙම ප්‍රක්ෂිප්තයක් තියෙනවා. පොළවේ ඉඳලා a උසකින් θ කෝණයකින් u ප්‍රවේගයකින් තමයි මේක ප්‍රක්ෂේපණය කරන්නේ. මෙයා ප්‍රක්ෂේපණය කරන තැන ඉඳලා තිරසට 3a දුරකින් තියෙන 9a බෙදීම 4ක් උස තාප් එක ගෑවි නොගෑවි යනවලු. ප්‍රක්ෂේපණය කරන ප්‍රවේගය u සමානයි 3 මූල ga බෙදීම 2 කියලා තියෙනවා.
අපිට කියන්නේ ඊට සමානයි tan inverse 3 බෙදීම 2 බව පෙන්වන්න කියලා. හරි. අපි මේ ගන්න පටන්. කලින් ගන්න වගේමනේ. මොකද අපිට කලින් ගානේ වගේම පුළුවන් මේකේ පියාසල කාලය හොයාගන්න. මුළු ප්‍රක්ෂිප්තේටම අපිට ඕනේ නැහැ. අපිට ඕනේ මේ දුර යනකම් මෙයාගේ පියාසල කාලය හොයාගන්න. පියාසල කාලය අපි ඉස්සෙල්ලා හොයාගත්තේ කොහොමද? තිරසට s සමානයි ut දැම්මා. මෙයා යන දුර 3යි. මේ පැත්තට තිරසට මෙයාගේ ප්‍රවේගය u cos theta t. හරි. එතකොට අපිට එනවා මෙයාගේ පියාසල කාලය කීයද? 3a බෙදීම u cos theta කියලා පියාසල කාලයක් එනවා. අපි දැන් හොයාගත්තා නේද? අපේ චලිතයේ පියාසල කාලය අපි හොයාගත්තා. a කියන තැන ඉඳන් තිරසට 3a දුරකට මෙහාට යන්න ගත වෙන කාලය. හරි. මම ඊටු කොටස හොයාගන්න. දැන් අපි u දන්නවා t දන්නවා. එහෙනම් මම පාවිච්චි කරන්න අපි දන්න සමීකරණය මොකක්ද? s සමානයි ut ධන භාගයයි at වර්ගය මම පාවිච්චි කරන්න. මෙයාගේ සිරස් විස්ථාපනය පොළවේ ඉඳන්ම තමයි 9යි බෙදීම 4ක් වෙලා තියෙන්නේ. හරි අපි ගත්ත තැනට පොළවේ ඉඳන් උස තියෙනවා a. එහෙනම් මෙයාගේ සිරස් විස්ථාපනය අපි ගත්ත තැන ඉඳලා කීයද? 9යි a බෙදීම 4ෙන් අපේ a අඩු කරන්න ඕනේ. හරි. ඔන්න අපි දන්නවා සිරස් විස්ථාපනය කියන එක. හරි. අපි සමීකරණ සාධනය කරගෙන යමු. s සිරස් විස්ථාපනය 9යි a බෙදීම 4 ඍණ a වෙනවා. ප්‍රවේගය මොකද්ද මෙයාගේ? සිරසට ප්‍රවේගය u sin theta පියාසල කාලය අපි හොයාගත්තා 3යි a බෙදීම u cos theta. මෙයාට බලපාන ත්වරණය මොකද්ද? ගුරුත්ව ත්වරණය. ගුරුත්ව ත්වරණය පහළට තියෙන අපි සමීකරණය ඉහළට දාන්නේ. සමීකරණය ඉහළට දාන්නේ. එහෙනම් මේක ඍණ g බෙදීම 2යි theta හරියගේ වර්ගය 9යි a වර්ගය බෙදීම u වර්ගය cos වර්ගය theta. හරි. මෙතන u කැපෙනවා. මෙතන සුළු වෙනවා. මෙතන සුළු වුණාම එනවා 5යි a බෙදීම 4. මෙතන u කැපිලා මෙතන ඉතුරු වෙනවා 3යි a tan theta. මෙතන සුළු වෙන්නේ නැහැ දැම්ම. අපි මෙයාට මොකද අපි u ට ආදේශ කරලා නැහැ. අපි u දීලා තියෙනවා. අපි u ආදේශ කරගමු. මම මේ කට්ටිය එක තැනක ලියාගන්න u නැතුව g බෙදීම 2යි මෙතන තියෙනවා 9යි a වර්ගය එක යට cos වර්ගය θ ඉස්සෙල්ලා වගේම sec වර්ගය θ කියලා මම උඩට ගන්න. sec වර්ගය θ. හරි. u එක යට u වර්ගය ආදේශ කරන්නේ u කියන්නේ මෙයා. එතකොට එක යට u වර්ගය වෙන්නේ එක යට 3 වර්ගය 9යි වර්ගමූලය අයින් වෙනවා g a යට තියෙන දෙක උඩට යනවා. හරි. දැන් මෙතන මෙයාලා සුළු වෙනවනේ. කොහොමද? g ට c කැපෙනවා. මෙතන දෙකට දෙකක් කැපෙනවා. 9ට 9ක් කැපෙනවා. a වර්ගයට a එකක් කැපෙනවා. හරි. මෙතන ඉතුරු වෙනවා a sec වර්ගය තියෙනවා. පිළියම් a බෙදීම 4 සමානයි 3a tan theta ඍණ a sec වර්ගය theta. මම මේ කට්ටිය කපලා දාන්නම්. ඒ තුන් දෙනාම යනවා. දැන් ඉතුරු වෙනවා මොකක්ද? ඍණ sec වර්ගය theta 3යි tan theta 5 බෙදීම 4. අපි ඉස්සෙල්ලා දැක්කා sec වර්ගය theta කියන එක දැන් මෙතන tan දී අපි උත්තරේ ඉල්ලන්නේ tan. sec වර්ගය theta tan කරගන්න පුළුවන්. එක දන tan වර්ගය theta කියන දාලා. එක දන tan වර්ගය theta දාලා මම මොකද කරන්නේ? මෙයා ඍණනේ. මම මෙයාව කෙලින්ම මෙහෙට අරන් ඉන්නවා. sec වර්ගය පිටින්ම මෙහෙට අරන් ඉවිල්ලා මෙතනදී මම දානවා එක දන tan වර්ගය theta. එන්න මම දානවා එක දන tan වර්ගය theta. sec වර්ගයට එතන මෙයා ඍණ 3යි tan theta. මෙයා මේ පැත්තේ වෙන ඉතින් ධන 5 බෙදීම 4 සමානයි 0. හරි. මෙයාට එකතු වෙනවා
θ ධන එකතුනහම 9 බෙදීම 4ක් වෙනවා. ඇත්තට මෙච්චර සුළු කරන්න ඕනේ නැහැ. මම පැහැදිලි කරන්න ඕනේ තමයි මේ පියවර පියවර සුළු කරගෙන යන්නේ. හරි. දැන් අපි ඉල්ලලා තියෙන මේක බව පෙන්වන්න. හොඳට බලන්න. මේ තියෙන්නේ මොකද්ද? වර්ග සමීකරණය නේද? හැබැයි හොඳට බලන කෙනෙකුට පේනවා මේ තියෙන්නේ පූර්ණ වර්ගයක් කියලා. මේ තියෙන්නේ පූර්ණ වර්ගයක් කියලා. මොකේ පූර්ණ වර්ගය? tan θ ඍණ 3 බෙදීම 2. මෙයාගේ පූර්ණ වර්ගය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. දැන් එහෙනම් එයා බිඳුව සමාන කරන්න පුළුවන්. එතකොට බිඳුව සමාන කරපුවම tan θ ඍණ 3 බෙදීම 2 සමානයි බිඳුවක් වෙනවා. 3 බෙදීම 2 එහා පැත්තට දානවා. tan θ සමානයි 3 බෙදීම 2ක් වෙනවා. θ සමානයි tan inverse 3 බෙදීම 2ක් වෙනවා. හරි. බව පෙන්නවා. මෙච්චර පියවර ගණනක් අතරම ඕනේ නැහැ. මේ පැහැදිලි කරන්න ඕනේ පියවරෙන් පියවර සුළු කිරීම එක කියලා දුන්නේ. හරි. අපි දැන් යන් 22 ගානට 22 ගානද කියන්නේ මෙන්න AB දුරක් තියෙනවා. A කියලා. එතන P හා Q කියලා අංශු දෙකක් එකිනෙක වෙනස් කෝණ දෙකකින් එකිනෙක වෙනස් ප්‍රවේග දෙකකින් ප්‍රක්ෂේපණය කරනවා. හරි. අපිට කියන්නේ මේ Q කියන එක්කෙනාගේ ප්‍රක්ෂේපණය කරන වේගය U සමානයි මූල GA බව පෙන්වනවා. මෙයා තමයි U කියලා දෙලා තියෙන්නේ. මෙයා මූල 3AG කියලා දීලා තියෙන්නේ. බව පෙන්වනවා. T කියන්නේ මේ දෙන්නගේ P ආසල කාලය A හා G ඇසුරෙන් සොයන්න. හරි. මේ ගාන පටන් ගන්න කලින් අපි දැනගන්න අපි තේරුම් ගන්න ඕන දේවල් මොනවද බලන්න. මේ දෙන්න එකම මේ දෙන්න මේ ප්‍රක්ෂිප්තය ඇතුළේදී තැනක ගැටෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනදී ගැටෙනවා. මෙන්න මෙතනදී ගැටෙනවා නම් මේ දෙන්නගෙම සිරස් විස්ථාපන දෙක මොකද වෙලා තියෙන්නේ? සමාන වෙලා තියෙනවා. ඒ වගේම දෙන්නම එකම මොහොතේනේ ප්‍රක්ෂේපණය කරන්නේ. දෙන්නම එකම මොහොතේ ප්‍රක්ෂේපණය කරනවා නම් එතකොට මොකද වෙන්නේ? දෙන්නගෙම පියාසරකාර දෙකක් සමාන වෙන්න ඕනි. හරි. අපි ඕක දැනගෙන අපි යන් ගානට. හරි. අපි මෙහෙම කරමු. මම මේ උස ලකුණු කරගන්නම් h කියලා. මෙතන මෙයාලා දෙන්නගේ සිරස් විස්ථාපනය h කියලා ලකුණු කරමු. දෙන්නටම එකම සිරස් විස්ථාපනයනේ තියෙන්නේ. එකම පියාසරකාරයෙකුත් තමයි. හරි. ඒ හින්දා මම මෙයාලා දෙන්නට දැන් අපි මේ බව පෙන්වන්න තියෙන එකක් තියෙනවා. මම මේ දෙන්නටම සිරසට දාන්නම් s සමානයි ut ධන භාගයයි at වර්ගය. හරි. මම දාන්නම්කො p ට p ගේ දෙන්නගේම සිරස් විස්ථාපනය h. අපි h සමානයි p ට p ගේ සිරස් ප්‍රවේගය කීයද? මූල 3ag ගේ sin 5 බෙදීම 6 නේ. මූල 3ag ගේ sin 5 බෙදීම 6. මේ t කියන්නේ කැපිටල් T. මෙතන a කියන්නේ පහළට තියෙන ගුරුත්ව ත්වරණයනේ. ඍණ g බෙදීම 2යි කැපිටල් T ගේ වර්ගය. මේ h නේද q ට තියෙන්නේ. q ට තියෙන්නේ ඒ සිරස් විස්ථාපනයමනේ. එහෙනම් මම ඕකටම සමාන කරනවා q ගේ s හොයලා. q ගේ මොකද්ද? සිරස් ප්‍රවේගය. u sin 5 බෙදීම 3. u sin 5 බෙදීම 3යි. t දෙන්නගේම එකම t. ඍණ g බෙදීම 2යි t වර්ගය. දෙන්නටම සමානයි. හරි. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. මම මේ දෙන්න h කියන්නේ සිරස් විස්ථාපනය, p ගේ සිරස් විස්ථාපනය, q ගේ සිරස් විස්ථාපනය. මේ කැඩෙන මොහොතේ. දැන් අපිට මේ කොටස ගන්න. මම මේ දෙන්න සමාන කරන්නම්. මේ දෙන්න සුළු කරද්දී මේ ඍණ g බෙදීම 2යි t වර්ගයට මේක කෙලින්ම කැපෙනවා. කැපෙනවා කියන්නේ සුළු කරද්දී හැබැයි දාපුවම අඩු වෙලා යනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා 3යි ag sin 5 බෙදීම 6. sin 30. sin 30 කියන්නේ භාගයයි. t සමානයි u sin 5 බෙදීම 3. sin 5 බෙදීම 3 කියන්නේ මූල 3 බෙදීම 1යි. t. හරි. මෙතනත් ඔන්න ඔයාලට පේනවා මේ t ට මේ පැත්තෙන් t කැපෙනවා.
මේ භාගෙට මේ පැත්තෙන් භාගෙ කැපෙනවා. අන්න මෙතන u මූල 3යි u ඉතුරු වුණා. මම මේ මූල 3 මේ පැත්තේ යකට දාගන්නම්. එතකොට මේ ඇතුලේ තියෙන මූල 3ට මේ මූල 3 කැපෙනවා. කැපිලා එනවා අපිට u සමානයි a g මූල a g කියලා. මූල g a මූල a g එකම එක. හරි. ඔන්න අපි බව වෙන්නන්න තියෙන කොටස බව පෙන්නනවා. ඉදිරි කොටසේ කියන්නේ t කියන කාලය a හා g ඇසුරින් සොයන්න කියලා තමයි කියන්නේ. හරි. දැන් බලන්න මෙයාගේ අපි ගැටුම දෙන්න හැප්පෙන වෙලාවෙදී අපි දැක්කා සිරස් විස්ථාපනය දෙන්නම සමානයි කියලා. හරිනේ. ඒත් එක් දැන් බලන්න තිරස් පරාසයට මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ p කියන එක්කෙනා තිරසට ගමන් කරලා තියෙන දුර කියන්නේ මෙයා තිරසට ගමන් කරලා තියෙන දුර ධන මේ a නේද? හොඳට කල්පනා කරලා බලන්න. හරි. දැන් එතනින් අපිට සම්බන්ධයක් හදාගන්න පුළුවන් නිසා මම තිරසට දාන්න s සමානයි ut. මොකද භාගයේ et වර්ගය දැම්මේ නැත්තේ. තිරස් චරිතයට කුරුත්වෙන් බලපෑමක් නැති හින්දා දැම්මට වැඩක් නැහැ. a කියන එක නම් බිඳුවයි. ඒක බිඳුව වෙලා යනවා. මම දාන්නම් p ගේ තිරස් පරාසය. දැන් මෙයා තිරසට ගමන් කරලා තියෙන දුර කීයද? ඒක අපිට ගන්න පුළුවන් කොහොමද? මූල 3යි a g එයාගේ cos 5 බෙදීම 6 එයා වැඩි කරනවා අපිට ගන්න ඕනේ තියෙන t කාලය. මේක සමාන වෙනව නේද? මෙයා තිරස් පරාසය දන මේ a ට මම දැන් කිව්වනේ. එහෙනම් අපිට දාන්න පුළුවන් මෙයා සමාන වෙනවා a ධන අරයාගේ තිරස් ප්‍රවේගය කී u cos 5 බෙදීම 3 වැඩි කිරීම කාලය තීම තමයි. හරි. දැන් අපි මේක සුළු කරගෙන යමු. පොට්ටක්. හරි. මෙතන එනවා මූල 3යි ag cos 5 බෙදීම 6. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. t මෙතන සිම්පල් a දන u වෙනුවට අපි හොයාගත්ත සම්බන්ධයක් වර්ගමූල g a cos 60 කියන්නේ භාගයයි t. හරි. දැන් මම මේ දෙන්නම එක පැත්තකට ගන්නම්. ඒව මේ පැත්තේ තියාගෙන මේ දෙන්නම එක පැත්තකට ගන්නම්. මෙතන සුළු වෙනවා මූල 3ට මෙතන මූල 3 වැඩි වෙලා 3යි වර්ගමූල ඇතුලේ g බෙදීම 2යි t. මෙයා ඍණ වෙලා මේ පැත්තට යනවා. ඍණ වර්ගමූල ඇතුලේ ag t බෙදීම 2 මේ පැත්තේ ඉතුරු වෙනවා a. හරි. දැන් මෙතන 3 එකක් අඩු කරපුවාම 2ක් වෙනවා. 2යි a g t t දින වර්ගමූලෙන් එළියේ දින සමානයි a වෙනවා. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. දැන් අපිට t යුක්ත කරන්න පුළුවන්. t සමාන වෙනවා මොකක්ද? a බෙදීම මූල a g ට. දැන් මේ මූලයට මෙතනින් අපි එකක් කපලා ගන්න පුළුවන් අන්තිම උත්තරේ t සමානයි මූල a බෙදීම c කියලා. මොකද තමයි t කියන එක්කෙනාව a හා g ඇසුරෙන් සොයපුවාම අන්තිමට උත්තරේ දෙන්නේ ay gy විතරයි. හරි. අපි අද ප්‍රක්ෂිප්තත් කතා කරා. ඔයාලට මේ විදිහට ඉක්මනට A level paper එකේ තියෙන ගාන ටික හදාගන්න පුළුවන්. හොඳට තව ප්‍රැක්ටිස් කරන්න ගණන් හොදලා මේ අන්තිම දවස් ටිකේ මොන ටිකක් එකතු කරගන්න try එකක් දෙන්න.